ඔන්න මං හදනවාද බිම්මල් ඩෙවල් එකක්. හැමදාම ගමේ කෑමනේ හදන්නේ. මුලින්ම බිම්මල් එක හොඳට සෝදලා වතුර බහින්න තියන්න. ඒකල මෙන්න මේ විදිහට පොඩියට කපාගෙන ගම් මිරිසුයි කහයි ලුණුයි එකතු කරලා කලවම් කරලා පැත්තකින් තියන්න. මේ තියෙන බිම්මල් ඩෙවල් එක හදන්න ඕනි දේවල් කරපිංචා, තක්කාලි, සුදු ලුණු ගෙඩියක්, බීලුණු, එතකොට මාළු මිරිස්, රම්පේ, කරපිංචා. මේ ටික එකතු කරගන්න පුඩු සෝස් පැකට් එකකුයි කෑලි මිරිස් ටිකකුයි තමයි ඕනි වෙන්නේ. ඉස්සෙල්ලාම අපි බිම්මල් බැද ගන්න යමු. මෙන්න මේ විදිහට තාච්චියක් ලිපේ තියලා වටපිට බලන්න පාස් කරගන්න බැරි වුණා හොඳේ. ඒකට බිම්මල් ටික මේ විදිහට දාලා හොඳට බැද ගන්න තියෙන්නේ. මෙන්න මේ වගේ රන්වන් පාට වෙනකම් බැද ගන්න. මේක කන්න පටන් ගන්න එපා. ඩෙවල් එක හදන්න බිම්මල් නැතිවි. ඒ තාච්චියටම තමයි මම දාගත්තේ. ඒකටම ලුණු, සුදු ලුණු, ඉස්සෙල්ලාම මාළු මිරිස් ටික එකතු කරා, රම්පේ කරපිංචායි ඔක්කොම එකතු කරා. මොකද මාළු මිරිස් ටික ටිකක් බැදෙන්න ඕනේ හින්දා. ඒක බැදීගෙන එනකොට මම ඒකට තක්කාලි ටික එකතු කරගත්තා. ඊට පස්සේ බැදපු බිම්මල් ටික එකතු කරගන්නවා මේ විදිහට. ඉතින් කලවම් කරන්න තියෙන්නේ අනේ වෙන දෙයක් නෑ. ඔහොම කලවම් කරගෙන යන්න. ඊට පස්සේ ලුණු එහෙම බලලා මේකට කහ චුට්ටක්, බැදපු තුන පහ චුට්ටක්, ලුණු මදි නම් ඒත් එකතු කරගන්න. ඊට පස්සේ අවසානයේට සෝස් පැකට් එක එකතු කරගන්න. සෝස් පැකට් එක නැතත් මේක රහයි. අර ඩෙවල් නිසා සෝස් පැකට් එකක් එකතු කරගන්න. ඕන්න තියෙනවා මගේ බිම්මල් ඩෙවල් එක. හදලා බලලා රසයිද කියන්නකෝ. ගිහින් එන්නම්.